අපේ රසය රටේ සැමට බෙදෙන විජේ ප්‍රොඩක්ට් සාදරණ උපයන්ත මැද චැලෙන් මුසික් වැඩසටහන ඔබ වෙතකින් ලබන්නේ විජේ ප්‍රොඩක්ට්ස් ඉතින් රන් පෙන්නන තුනක් ඔබට දිනාගෙන මේ අවස්ථාව තිබෙනවා. විජේ මිරිස් හොත් 35 එක් වර්ගයකින් එක බැගින් හිස් ඇසුරුම් දෙකක් ඔබේ නම ලිපිනේ සහ දුරකථන අංකය සහිතව ලියුම් කවර් එක තමයි චැලෙන් මුසික් ලෙස සටහන් කරලා විජේ ප්‍රොඩක්ට්ස් දොඩංගොඩ කළුතරකින් ලිපිනේට වෙමින් ඔබට රන් පෙන්ඩන්ට්ස් තුනක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට අමතුමක් තියෙනවා අයිබෝන්. හෙලෝ. අයිබෝන්. මට කතා කරන්න පුළුවන්ද මේ සුරාජ් අයියාට? පුළුවන්. සුරාජ් අයියාගේ සම්මුලි කතාව අපි බලනවා. ගොඩක් ලස්සනයි. Thank you. ඔයාගේ ෆෝන් නම්බර් එක තිබුණාද? නංගි මේ අපේ ඇතුලේ කට්ටිය ඉල්ල ගන්න. Thank you කතා කරා. සම්මුලි ඉවර වෙනවා නේද? ඔව් නංගි තව කොටස් 10ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ ඉවර වෙනවා. අංජිලා කරනවද? කතා කරනවා. අංජිලාස්ගේ ලස්සනට සින්දු කියනවා. Thank you. ඔයා සඳහන් එකේ ඉන්නවනේ. ඉන්නවනේ. රිදී සිත්තම් එකේ මම ඉන්නේ. sorry. ෆෝන් නම්බර් එක දෙනවද? මාගේ ෆෝන් නම්බර් එක සුරාජයාගේ නම්බර් එක ගත්තට පස්සේ සුරාජයාගෙන් ඉල්ල ගන්න. මගෙන් මන් දෙන්න. බොන්සුදි කතා කළාද? thank you call කරාට. මන් දෙන්න දාන්න. අපිට මේ අංජුල්ලා රංගපානද කළා නෑ නේ? රංගපානද කළා නෑනේ. ඔය රංගපාන? අනේ. නෑ පෙන්නන්න බැලුවේ. රිලැක්ස් වෙන්න. අතේ තඹ සත පහක් නැති හිඟන්නෙක් වගේ කොල්ලෙක් මේ තරම් ආඩම්බර වෙන්නේ කොහොමද? දෙයනේ මට තිබුණේ කොල්ලයි කම්බලට ගහගෙන යන්න. මාව මතකද? දෙයක් නෙමෙයි නේද? ඇත්තටම කොහොම දෙයක්ද එතන තියෙන්නේ? ඒ කියන්නේ? ඒකොල්ලට ආදරේ නැද්ද? නෑ අපෝ ආදරේ නෑ. ඇයි? නෑ එහෙම නෙමෙයි. නෑ මෙහෙමයි. දෙන්න එක පාඩක් අඳගෙන ඇවිල්ලා. ඔව්. එයා තමයි මට කිව්වේ. බෝර් කියන්නේ සුරාජ් ඔයයි මට කිව්වේ. ඒක වරු. මේ කලර් එක ලස්සනයි. කියන්නකෝ. මෙහෙමයි. ඒ චරිතය සිතුම්ට කරදරයක් වෙන චරිතයක් මුලදී. නමුත් එයාගෙන් ආදරය ඉල්ල ගන්න පස්සෙන් යනවා නෙමෙයි. මං කරන චරිතය රාගිනී කියලා බටහිර පානෙට නැඹුරු වෙච්ච අර දැන් කිව්වා වගේ කැනඩාවේ ඉඳලා ලංකාවට ආපු දෙමව්පියෝ නැතුව හැදිච්ච වැඩිච්ච කෙනෙක්. එයාගේ තියෙන ගති ස්වභාවය තමයි තමන්ට වඩා ඉහළින් කෙනෙක් කතා කරනවට තමන්ට වඩා ඉහළින් කෙනෙක් යනවට කැමති නැහැ. ඉතින් අර දැන් මේ සිතුම් එක හැමතිස්සෙම පැටලෙන්නේ. මෙයා බලාපොරොත්තු වෙන දේ සිතුම්ගෙන් ලැබෙන්නේ නැහැ. සිතුම් හැමතිස්සෙම එයත් එක්ක ආගියු කරනවා. ඉතින් එකට එක කතා කරනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. තාම නම් ආදරයක් ගැන එතන නැහැ. නෑනේ. ආදර ඉල්ලගෙන ආවේ නෑනේ පස්සේ. තාම නෑ. ඔයත් ආදරේ නැද්ද? නෑ. පස්සේ ගියා. අපිට තව යමුතුමක් අයිබෝන්. අයිබෝන්. කවුද? බකුරුණෑගලින් කතා කරන්නේ. හා? නදී. ඔව් නදී. අයියෝ ඔයා ලස්සනට වැඩසටහන කරනවා. හා බොහොම ස්තුතියි. හිනාවකුත් තියෙනවා. හා? ලස්සන හිනාවකුත් තියෙනවා. සුරජ් අයියට කතා කරන්න පුළුවන්ද? ඔව් නංගි කියන්නේ. කොහොමදයි? හොඳයි නංගි. කොහොමද නංගි? ඔයා සොහොමලේගේ ලස්සනට වැඩ කරනවා. Thank you නංගි. thanks. මේ දවස්වල කතා කරලා බැරුවනේ ඉන්නේ. ඔව්. ඇක්සිඩන්ට් එකයි. අර ඉතින් එකේ තියෙනව නේද? ඔව් නංගි. අලුත් ඩ්‍රාමා එකක් වගේ. සුබපත් වෙනවා. සුබනාගතයකට. බොහොම ස්තුතියි නංගි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කතා කළාට. චමූපා
චම්පුප්පගේ පළවෙනි ටෙලිග්‍රෑම් එක මේක. චම්පු කොහොමද මේ රන්දීප මීඩියා එකට සම්බන්ධ වෙන්නේ කොහොමද නාට්‍ය කවුද කතා කරන්නේ කොහොමද මේකට සිලෙක්ට් වෙන්නේ චම්පුප්පව? මෙහෙමයි මම ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය කරාන් පස්සේ මගේ ආටිකල්ස් ගොඩක් ගියා පේපර්ස් වල. ඉතින් ඒක දැකලා මංජුයා තමයි සහායධ්‍යක්ෂවරයා තමයි මට කතා කරේ ඉස්සෙල්ලම. මම ගොඩක් කාලයක් පිටරට අධ්‍යාපනය හැදෑරුවේ. ඉතින් මට ඇත්තට මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. මේ මගේ පළවෙනි ටෙලිඩ්‍රාමා එක. විකාශය වුණ පළවෙනි එක නෙවෙයි. නමුත් මම පළවෙනි වැඩ බාරගත්තේ මේකේ. ඉතින් මං හිතන්නේ ඡන්දයයි ඇතුළු සියලුම දෙනාගෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබුණා මේ ඩ්‍රාමා එකේ ළඟපාන සහ ගොඩක් උදව් කරා හැමෝම. මේ චම්පුප්පව බලන්න පුළුවන් අපිට. තාත්තේ මට මුකුත් නොකිය ඉන්න එපා. එතකොට මට දුක හිතෙනවා. මට ඉන්නේ තාත්තා විතරනේ. ඒ අපේ ෆොටෝග්‍රාෆි කොල්ලා නේද? යන් අල්ලගන්න. මේ අනේ ප්ලීස්. අද නම් මුකුත් යාට කියන්න යන්න එපා. සචි උඹ කිව්වා හරි. මේ මෙයාට උණු වෙනවා. උණු විල්ලක් නෙවෙයි. අපි අපේ පාඩුවේ යමු කියලා මං කිව්වේ. මම කවදාවත් හිතුවේ නෑ ඒ බොයි මෙකැනික් වැඩක් කරන්න කියලා. දැක්කම එහෙම හිතන්නත් බෑ. තවත් මේ ගැන හිතලා වැඩක් නෑ. මේක ඉතින් කවදාවත් කරන වැඩක් නෙවෙයිනේ. කමල් මහත්තයා හැමදාමත් මෙහෙ යනකොට එනකොට මට හිතුණා බේබි ගැන මොකක් හරි හිතේ තියාගෙන තමයි එන්නේ කියලා. ඔය අතරේ තව යාළුවෙක් ආවා. අයිබෝන්. අයිබෝන්. නාට්‍යෙක හිටියේනේ. ඔව් මීගොමට පොඩ්ඩක් එහා කොච්චි කඩේ මේ ප්‍රියංක රත්නායකගේ ඇන්ටිගනී කියන වේදිකා නාට්‍යයේ දර්ශන දෙකක් තිබුණා. ඉතින් 10ට තමයි ඉවරුනේ. ඉතින් අද නෑවිත්ම බෑ අපේ අලුත්ම කටයුත්ත අද හෙට සවුන්දා ඉඳන් පටන් ගන්න හින්දා. ඒ ගැන කතා කරන්න ඉතින් ආවා. හයි ස්පීඩ් එල්ලුවේ නැද්ද 10ට ඉවර වෙලා නෑනේ. වෙලාවට එක එහෙම කියන්න හරි. මිතන්නේ ඒ වේග සීමාව යාවේ. ඔව්. අඩු මේකේ ඇවිත් තියෙනවා. අඩු මේකේ. මේ යාළුවෙක් ඉන්නවා දුරකථනයේ අයිබෝන්. අයිබෝන් නිරෝෂන් අයිබෝන් ජයන් ජයවා. කොහෙද ඉන්නේ? නිරෝ දැන් මම මේ වෙලාවේ නම් මේ ෂෝ එකක් ළඟ ඉන්නේ දැන් මේ සද්ද ඇහෙනවද මන් දන්නේ නැහැ. මම හිතනවා ලොකු බාධාවක් නැතේද කියලා මම වාහනේට සක් දාලා නැගගත්තා. දමිත සංකත් මේ නාට්‍යයට සම්බන්ධ වෙරදී සිත්තම නාට්‍යයට. දමිත කියන්නකෝ ඉතින් කොහොමද මේ අත්දැකීම? ඔව් ඇත්තටම නිරෝෂන් මේක මේ මම හිතන්නේ මට ලැබිච්ච නැවුම් අත්දැකීම. මොකද මම ඊට කලින් මට අවස්ථා කීපයකදී කතා බහ කරත් මම ටෙලි නාට්‍යයකටවත් චිත්‍රපටයකටවත් මගේ හඬින් දායක වුණේ නැහැ. ඒත් ඉතින් මගේ දරන්නේ අපි ඔක්කොගේම ආදරණීය මිත්‍රයා බුද්ධික සමාදර මට හදිසියෙම කෝල් එකක් දීලා කිව්වා මෙහෙම වැඩක් කරනවා ඒකට පොඩ්ඩක් දායක වෙලා දායක වෙන්න කියලා. ඉතින් ඒ ආරාධනාව මම බොහොම සතුටු වෙනවා නිරෝෂන්. මොකද මගේ ජීවිතේ ගොඩක් තැන්වලදී ඒ වගේ මම මහන්සි වෙන්නේ නැතුව මට ලැබිච්ච දේවල් මට උපරිම ප්‍රතිඵල ලැබෙලා තියෙනවා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා. මොකද මේ ITN එකේ විශේෂයෙන්ම ITN නාලිකාවේ ඉතින් ස්වාධීන නාලිකාවේ මේ ටෙලි නාට්‍ය ගීතයකට මගේ මුල්ම හඬ දායක කරන්න ලැබීම මට මාර සතුටක්. මොකද මේ මෑත කාලේ ගත්තම මේ මම හිතන්නේ මම හිතන විදිහ හරිද මන් දන්නේ නැහැ. මම දන්නේ විදිහට මට දැනෙන විදිහට චන්දික විජේ අයියා මේ මම හිතන්නේ ටෙලි නාට්‍ය වල මහා දැවන්තෙක්. ඉතින් දැවන්ත දේවල් කරපු කෙනෙක්. එයාගේම ඩ්‍රාමා එක මුලින්ම ඉතින් මට මගේ හඬ මුසු කරන්න ලැබීම ලොකු සතුටක්. ඒත් එක්කම ගයන්ත බොහොම අපූර්වට ඉතින් ගයන්ත ආදරෙන් සිපත් කරන්න ඕන බොහොම අපූර්වට මේ ගීතය නිර්මාණය කරලා තිබුණා. මේකේ තියෙන වැදගත්කම මම ඩුවට් එකක් කියපු මේ කිරිමි කෙනෙක් එක්ක කියපු පළවෙනි අවස්ථාව ඒකත් එහෙමයි. අනිත් එක මේකේ ඉතින් මම ගොඩක් ආශ්‍රය කරන බොහොම ගොඩක් ගරු කරන මේ රංගනීය දායක නායක ගොඩක් ඉන්නවා. සුරාජ් සනත් අයියා යහන් අයියා ඇතුළු ඒ සියලුම දෙනා ඉතින් බොහොම ආදරෙන් සිපත් කරනවා. ඉතින් මට හරි සතුටුයි. මොකද ITN එකේ ටෙලිග්‍රාමස් මේ වෙද්දි ලංකාවේ ගොඩාක් දෙනා නරඹන තැනට ඒක ඇවිල්ලා තියෙන එක විවාදයක් නෑ. ඉතින් නිරෝෂන් මම ඇත්තටම සතුටු වෙනවා. ඔයාලට මතක ඇති අපි ආපු කාලයත් එක්ක අපි හිමින් ගමනක් ගිහිල්ලා කොහේ හරි හොඳ තැනක නතර වෙමු කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ලොකු සතුටක් ඇත්තටම. අපිට සතුටුයි මේ දමිත් දැන් ආපු තැන සහ ඔයාගේ නිර්මාණ ගැන. බොහොම ස්තුතියි අපිට මේ වෙලාවේ කතා කළාට.
ගොඩාක් ස්තුතියි මේ ස්ටුඩියෝ එකේ මේ ලයින් හැම දිනාටම මම සුපතන ඒත් එක්කම ගොඩාක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. හරි එහෙනම් බුත්සරණයි දමිත්. මනෝජය අපි තව සින්දුවක් අහමු. අපි ආරාධනය කරන්නේ තලගලට දැන් චෙරේ මුසික් ගීතවත් කරන්න. නුඹ විතරක් කුණාට නුඹට